ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න අපගේ නාලිකාවට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති මේ දිනවල බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර එක්දින තරඟාවලියක් පවත්වපු බව. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති එක්දින තරඟාවලියෙන් තරඟ 3-0ක් ලෙස විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසාන එක්දින තරඟයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 200ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමෙන් අනතුරුවයි. අඹුඩාබිහිදී පැවති තරඟාවලියේ පළමු තරඟයේ කඩලු 5කින්ද ජයග්‍රහණය කළේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. දෙරට අතර පැවති ජාත්‍යන්තර එක්දින තරඟාවලියකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම පූර්ණ එක්දින තරඟාවලි ජයක් වාර්තා කළේ ඉතිහාසයේ පළමු වරටයි. තරඟයේ වීරය සම්මානය හිමි වූයේ බිලල් සාමි වෙත. තරඟාවලියේ වීරය සම්මානය හිමි වූයේ ඉබ්‍රහීම් ශද්රාන් වෙත. තරඟයේ අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ෂැන්ටෝ සහ දඟපන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හුසේන් අමුතුම ආකාරයේ කතාවක් කියා තිබෙනවා. ඔවුන් දෙදෙනා මාධ්‍ය වෙත මෙහෙම කියා තිබෙනවා. අපේ කණ්ඩායමේ පන්දු යැවීම, පිතිකරණය සහ පන්දු රැකීම යන අංශ තුනම හදාගත්තු දවසට අපිව පරද්දන්න කාටවත් බෑ. ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පවා අපිට මුහුණ දෙන්න බැරි වෙයි. ආසියානු කුසලානයේදී අපි ශ්‍රී ලංකාවද පරාජය කළා. අපිට ශ්‍රී ලංකාව සමග තරඟ කිරීමේදී ශ්‍රී ලංකාව පරාජය කරන්න අපහසු වුණා. ඒත් ආසියානු කුසලානයේදී අපි ඔවුන්වත් පරාජය කළා යනුවෙන් ඔවුන් කියා සිටියා. මට නම් පේන්නේ බංග්ලාදේශ කණ්ඩායම එන්න මුද්දච්ච වෙන බව. ඔවුන්ට අමතක ඇති ඔවුන් ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටේ තේරුණෙත් අපි හින්දා කියලා. මම නම් හිතන්නේ ඉදිරි තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මේ උද්දච්චකමට හොඳ උත්තරයක් දෙයි කියා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.